ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ ටිප් එකත් ඔයගොල්ලන්ගේ වැඩ කරගන්න යොදා ගන්න. ඉතින් ඒ වගේම තමයි ළමයි ඔයගොල්ලන්ට තව යූස් කරන්න පුළුවන් හොඳම ටිප් එකක් තමයි පුළුවන් ඒ උත්තර ඔයාලට දැන් ඒ උත්තරේ ලියන්න තේරෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ උත්තරේමත් එක්ක මේ ගොඩක් එක්සෑම් වලට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අපිට ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ගලපගන්නේ මැනේජ්මන්ට් කරන්නත් හොඳම දෙයක් තමයි ඔයගොල්ලෝ. හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට ඕන ඉතින් මම අදත් ඔයාලට ලස්සන අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මගේ channel එකේ යාළුවෝ හැමෝම ඔන්න මම ආදරෙන් පිළිගන්නවා. හරි ඉතින් අද මම ඔයගලන්ට අරන් ආවේ උදේ දවල් 4 ස්ටරි vlog එකක්. මොකද එහෙම මං කියන්නේ මේ ටිකේ ඔන්න ගිය ටිකේ නම් හොඳටම වැහැලා. ඔන්න දැන් ආයි හොඳටම අවුව පායන්න අරන්. ඉතින් මගේ කාමරේ ටිකක් රක්ෂණේ වැඩි හින්දා මං හිතුවා 11:00 ඉඳන් දවල් 2 වගේ ටයිම් එක සාලෙට වෙලා පාඩම් කරනවා කියලා. මොකද සාලේ channel එකේ මැරලා හොඳට හුලං එහෙමත් වදිනවනේ. ඉතින් මං හිතුවා සාලෙට වෙලා මගේ වැඩ ටික දැන් පටන් ගන්නවා කියලා. අනික් දේ තමයි ළමයි අර එකම විදිහට එකම තැන පාඩම් කරද්දී ටිකක් කම්මැලි හිතෙනවනේ. මං ඉතින් ඕගොල්ලන්ට වීඩියෝස් අරගෙන ආවේ නැති වුණාට දවසේ උදේ වරුව මං කාමරේ කරොත් දවල් වරුව සාලේ තමයි කරන්නේ. එහෙම නැත්තම් වෙන කාමරේ නැතුව වෙන තැනක තමයි කරන්නේ. මොකද එක දිගට දවසම එකම තැන එකම විදිහට පාඩම් කරොත් ඒකත් අපිට අර ටිකක් කම්මැලිනේ පාඩම් වැඩ කරගෙන එක දිගට කරගෙන යන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මෙන්න මේ ටිප් එකත් ඕගොල්ලන්ගේ වැඩ කරගන්න යොදා ගන්න. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් පොඩ්ඩක් ඕගොල්ලන්ගේ පාඩම් කරන තැන එක එක ටයිම් එකට පොඩ්ඩක් චේන්ජ් කර කර පාඩම් කරන්න. තව ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා නම් එළියේ බංකුවක් වගේ දාලා අන්න එතනත් ඕගොල්ලන්ට පාඩම් කරන්න හොඳම තැනක් හවස් වරුවට. හවස් වරුවට අවුවත් නැහැ අවුවත් බැහැලා හුලං එහෙම වැඩි පාඩම් කරන්න ඉතින් හොඳම තැනක් තමයි එළියේ බංකුවක් දාලා තියෙනවා. හරි ළමයි ඉතින් අද මම කරගන්නේ ඔපරේෂන් මැනේජ්මන්ට් වල ප්‍රශ්න කරගන්න එක තමයි කරන්නේ. මම දැන් ගොඩක් දුරට නෝට් හදන එක ටිකක් අඩු කරලා නෝට් කියන්නේ දැන් මම අපිට ස්ටඩි මැටීරියල් දීලානේ තියෙන්නේ. ඒවා මම කියන්නේ ට්‍රාන්ස්ලේට් කර කර නෝට් හදනවා කියලානේ. මම දැන් කරන්නේ ප්‍රශ්න කර කර එකපාරම මේ ප්‍රශ්න ළඟම තේරෙන්නේ නැති කරුණු සිංහලෙනුත් එතනම ලියන් යනවා. ඒ වගේම තමයි ළමයි ඔයගලන්ට තව යූස් කරන්න පුළුවන් හොඳම ටිප් එකක් තමයි ඔයගලන්ට පුළුවන් ChatGPT තියෙනවානේ. ChatGPT යූස් කරලා ඔයගලන්ට පොතේ ප්‍රශ්න නැහැ, පාස් පේපර්ස් නැහැ, ප්‍රශ්න මුකුත් නැහැ කියලා හිතමුකෝ. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ පාඩමේ මාතෘකාව පාඩම් වල මාතෘකා තියෙනවානේ. එන්නේ මාතෘකාවේ මාතෘකාවට ChatGPT එකට දාලා ප්‍රශ්න හදාගන්න. ප්‍රශ්න හදාගෙන ඔයගලන්ට පුළුවන් ඒවට උත්තර ලියන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ උත්තර ඔයාලට දැන් ඒ උත්තරේ ලියන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ උත්තරේමත් එක්ක ප්‍රශ්නෙට අදාළ උත්තරේමත් එක්ක ChatGPT එකෙන් ගන්න. මොකද ළමයි අපි එක්සෑම් එකට යන්න කලින් හොඳට ප්‍රශ්න කරලා යන්න ඕනේ. ප්‍රශ්න කරන එකෙන් තමයි අපිට ගොඩක් පාඩම් කරනවටත් වැඩිය ප්‍රශ්න කරන එකෙන් අපිට අපේ ගොඩක් එක්සෑම් වලට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මම එහෙම කියන්නේ ඔය සමහර වෙලාවට අපිට හම්බෙන ප්‍රශ්න එහෙම ඔය පේපර්ස් වලින් හම්බෙන ප්‍රශ්න එහෙම අපේ පොත්වල නැහැ. හැබැයි අපිට පුළුවන් ඒවටත් ChatGPT එකට දාලා උත්තර ගන්න. ChatGPT කියන්නේ ළමයි මාර විදිහට අපිට ඉගෙන ගන්න වැඩවලට ගොඩාක් ප්‍රයෝජනවත් කරුණු හොයාගන්න ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්. අපිට පුළුවන් එතකොට දැන් ඔය පොතේ සමහර අමාරු කොටස් තියෙනවා කියමුකෝ. මමත් ගොඩක් කලාවට දැන් ඔය සෙෂන් එකේ තියෙන ප්‍රශ්න වලට උනත් අපේ දැන් ස්ටඩි මැටීරියල් දුන්නාට ඒ ස්ටඩි මැටීරියල් වල අපිට සමහරවට දෙන ප්‍රශ්න වලට අදාළ උත්තරේ නැහැ. ඉතින් මම කරන්නේ ChatGPT එකට දාලා ඒ උත්තරේ අරගෙන ඒක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා එහෙම මට අදාළව මම උත්තරයක් ගොඩනගාගෙන ලියා ගන්න එක තමයි මම කරන්නේ. ඉතින් ඕගලන්ටත් පුළුවන් එන්නේ විදිහට ChatGPT එක යූස් කරන්න. එක්සෑම් එකකට කලින් අපි ගොඩාක් පේපර්ස් වලට ප්‍රශ්න වලට උත්තර ලියලා යන එක අපිට එක්සෑම් එකේදී ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් අපි එක්සෑම් එකට ගියාට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ගලපගන්නේ, මේ ප්‍රශ්නෙට කොහොමද උත්තර ලියන්නේ කියලා අපි පොඩ්ඩක් හිර වෙනවා. ඊට වැඩිය හොඳයි ඕගලන්ට පුළුවන් ප්‍රශ්න හදලා ඒවට උත්තර ලියලා පාස් පේපර්ස් කරලා හොඳ ප්‍රැක්ටිස් එකක් අරගෙන යන්න. ඒක ඕගලන්ට ගොඩාක් වටිනවා.
අපි ළමයි කොච්චර හොඳට කටපාඩම් කරන් ගියත් එක්සෑම් එකට ගියාට පස්සේ අපිට එක්සෑම් එක ගියද්දී සමහරක් කරුණු අමතක වෙනවා. හැබැයි අපි ප්‍රශ්න කරලා ගියොත් එහෙම අපිට ප්‍රශ්න කරද්දිත් ඒ ප්‍රශ්නෙම දැන් අපිට පේපරේ එන ප්‍රශ්නෙම අහුවෙන්නත් පුළුවන්. අපි ওই ප්‍රශ්න හදලා ලියද්දී එහෙම පාස් පේපර්ස් කරද්දී එහෙම එතකොට අපිට ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා එක්සෑම් එකට කලින් පාස් පේපර්ස් කරලා යන එක, ප්‍රශ්න හදලා ප්‍රශ්න වලට උත්තර ලියලා යන එක. ඒ වගේම අනිත් හොඳම කරුණ තමයි දැන් ඕගොල්ලන්ටත් මේ දේ වෙලා ඇති. අපිට එක්සෑම් ලියද්දී සමහරක් වෙලාවට අපි කරුණ දන්නවා, තව කරුණ ලියන්නත් ඕනේ. ඒත් අපිට ටයිම් මදි වෙනවා. ටයිම් මැනේජ්මන්ට් කරන්නත් හොඳම දෙයක් තමයි ඕගොල්ලෝ එක්සෑම් වලට කලින් පේපර්ස් ලියලා යන එක. පේපර්ස් ලියද්දි ළමයි මුලින්ම ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා කියලා හිතමුකෝ. මුලින් ඔයගොල්ලෝ ප්‍රශ්න කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් නම් දැන් අද ඉඳන් ඔයගොල්ලෝ තව මාසයක් එක්සෑම් තියෙනවා නම් අද ප්‍රශ්න කරන්න ගන්නවා නම් අද ඉඳන් මොනවත් කමන්නේ. ඔයගොල්ලෝ එක ප්‍රශ්නයකට අදාළ ටයිම් එකක් තියාගෙන අන්නේ දැන් ඔයගොල්ලන්ට එක්සෑම් එකේ එක ප්‍රශ්නයකට අදාළ ටයිම් එකක් තියෙනවානේ. අන්නේ ටයිම් එකම තියාගෙන ඕගොල්ලෝ දැන් ලියන ප්‍රශ්නටත් උත්තරේ ගොඩනගලා බලන්න. එතකොට ඕගොල්ලන්ගේ එක්සෑම් එකට කලින් හොඳට ටයිම් මැනේජ්මන්ට් එක හැදෙනවා. එතකොට ඕගොල්ලන්ට තේරෙනවා කොහොමද අර එක්සෑම් එකේදී ඒ ප්‍රශ්නේ ඒ ටයිම් ඒ කාලෙට අනුව ඒ ප්‍රශ්නෙට කොහොමද උත්තරේ ගොඩනගා ගන්න, කොච්චර වේගකින් ඕගොල්ලෝ ලියන්න ඕනේද කියලා ඕගොල්ලන්ටම තේරෙනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් හොඳ ටයිම් මැනේජ්මන්ට් එකකුත් කරගෙන ඕගොල්ලන්ගේ එක්සෑම් වල වැඩ තවත් පළදායිව කරගෙන යන්න. ඒ වගේම තමයි ළමයි ඔයගොල්ලෝ පාස් පේපර්ස් කරන එකෙන් තියෙන තවත් ලොකුම වාසියක් තමයි ඔයගොල්ලන්ට සමහර පාඩම් වල කොටස් එහෙම ඔයගොල්ලන්ට පාස් පේපර්ස් කරද්දී ඒ කොටසත් හම්බෙලා ඒ කොටසත් ආවරණය කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට තියෙන හොඳම වාසිය තමයි කිසිම පාඩමක විෂයක කිසිම කොටසක් අතපසු නොවි හොඳට ඒ විෂය හරි ඒ පාඩම හරි කවර් කරගෙන යන්න පුළුවන් ඔයගොල්ලන්ට ප්‍රශ්න කරන එකෙන්. ඉතින් ඔන්න ඔය ටිප් ටික පාවිච්චි කරොත් ඕගොල්ලන්ටත් පුළුවන් එක්සෑම් එකකට හොඳට මුහුණ දෙන්න. A+ එකකට නැති වුණත් A- එකකට, A එකකට, B එකකට, B+ එකකට ඕගොල්ලන්ට ඉතින් යන්න පුළුවන්. A+ එකකට උනත් යන්න බැරි නෑ. හොඳට වැඩ කරොත් ඕගොල්ලන්ට ඒකත් පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ මේ ස්ටඩි සෙෂන් එක ගත වුණේ. මම ඔයගොල්ලන්ට කියන්නම හිටියේ මම ළමයි මේ හැම වීඩියෝ එකකම මම දවසම පාඩම් කරන මුළු කොටසම ගේන්නේ නැහැ. එහෙම ගෙනාවොත් එහෙම ලොකු වීඩියෝ එකක් එනවනේ. ඉතින් මම චූටි ක්ලිප්ස් ටිකක් අරගෙන ඒ ටික එකතු කරලා තමයි හදන්නේ. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. අද මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජන තිබ්බා කියලා මං හිතනවා. අද මගේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක නොකරවා. මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් එකතු වෙන්න කියලාත් මං ආදරෙන් මතක් කරනවා. එහෙනම් ආයෙත් ලස්සන vlog එකක් කරන් මං ඔයගොල්ලෝ බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.